ඔයාලා මේ ඇවිල්ලා ඉන්නේ ශ්‍රී ලංකා නාවික හමුදා මගින් පවත්වාගෙන යන ප්‍රධානම නාවික කෞතුකාගාරය වෙතයි. මේ කෞතුකාගාරය ආරම්භ කරලා තියෙන්නේ වර්ෂ 1999 සැප්තැම්බර් මාස 5 වන දිනයි. මේ භූමියේ කෞතුකාගාරය පවත්වාගෙන යන්නේ මෙහි ඇති ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම නිසායි. පොළොන්නරුව රාජධානිය කරගත් පළවෙනි පරාක්‍රම බාහු රජුගේ පටන් ප්‍රංශ පෘතුගීසි ලන්දේසි හා ඉංග්‍රීසින් කියන විවිධ ජාතීන් විසින් ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීමට මේ ත්‍රිකුණාමල වරාය කේන්ද්‍රස්ථානයක් විදියට භාවිතා කරලා තියෙනවා. ඒ වගේම බ්‍රිතාන්‍ය නාවික හමුදාව විසින් මේ ත්‍රිකුණාමල වරායට පැමිණෙන සතුරු නෞකා නිරීක්ෂණය කිරීම සඳහා දිවා රාත්‍රී නිරීක්ෂණ කුළුණු කිහිපයක් මේ තටාකාංගන භූමියේ විවිධ ස්ථානවල ස්ථාපිත කරලා තියෙනවා. ඉන්නේ කුළුණක් වලට මේ කෞතුකාගාර භූමියෙන් දැක ගැනීමේ හැකියාව තියෙනවා. මේ කුළුණ අඩි 32ක් උසයි මහල් 3කින් සමන්විතයි. මේ කුළුණට හුස් ටවර් කියලා හඳුන්වනවා. ඒ වගේම ඔයාලා මේ ඇවිල්ලා ඉන්න ස්ථානේ නැත්තම් මේ රැඳී සිටින ස්ථානට හඳුන්වන්නේ හුස් ටවර් කියලා හඳුන්වන්න තියෙනවා විශේෂ හේතුවක්. ඉංග්‍රීසි පාලන සමයේදී සමස්ත නැගෙනහිර ඉන්දියන් සාගර කලාපයේම භාරව කටයුතු කරලා තියෙනවා නාවික අද්මිරාල්වරයෙක්. මෙයා බ්‍රිතාන්‍ය ජාතිකවරයෙක්. අද්මිරාල් ශ්‍රීමත් සැමුවෙල් හුඩ් කියලා එතුමව සිහි ගැන්වීම සඳහා තමයි මේ ස්ථානයට සහ මේ ටවර් එකට හුස් ටවර් කියලා හඳුන්වන්නේ. ඒ වගේම ඔයාලා මේ භූමියේ ඉදිරියට ගමන් කරද්දී බලකොටුවක් දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. මේ බලකොටුව 12 වන සියවසේ. එනම් 1164-65 කියන කාල වකවානුවේදී පළවෙනි පරාක්‍රම බාහු රජතුමා විසින් ඉදි කරන ලද බලකොටුව. ඒ වගේම බ්‍රිතාන්‍ය නාවික හමුදාව විසින් විශාල ප්‍රමාණයේ කාලතුවක්කු 3ක් ස්ථාපිත කරලා තියෙනවා මේ කෞතුකාගාර භූමියේ. විශේෂත්වයක් වන්නේ මේ කාලතුවක්කු 3 සඳහා බ්‍රිතාන්‍යවරු උණ්ඩ කපඩා කරලා තියෙන්නේ භූගත උණ්ඩ කපඩා 3ක. ඉන් දෙකක් දැක ගැනීමේ හැකියාවක් තියෙනවා. 1904 මේ උණ්ඩ කපඩා හදලා තියෙන අඩි 25ක් ගැඹුරු. ඒ වගේම මේ විශාල ප්‍රමාණයේ කාලතුවක්කු මේ ස්ථානයේ රැගෙනීම සඳහා අලියතුන් සහ කරත්ත භාවිතා කළ බවටත් අතීතයේ සඳහන් වෙනවා. ඒ හා අඳින සිතුවමක් වලට මේ කෞතුකාගාරයේ මැද භාගයේදී දැක ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම බ්‍රිතාන්‍යරුන්ගේ එදිනදා කාර්යයන් පහසු කර ගැනීම සඳහා භාවිතා කරපු විවිධ වර්ගයේ උපකරණ සහ බ්‍රිතාන්‍යවරු භාවිතා කරපු අවියාවුධද මේ කෞතුකාගාරයේදී ඔයාලට අද දැක ගැනීමේ හැකියාව තියෙනවා. දන්නවා දශක 3ක් නැත්නම් අවුරුදු 30ක් පුරා පැවති LTT යුද්ධයේ 2009 මැයි මාස 18 වනදා අවසන් වෙනවා. මෙහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් LTT සංවිධානයට අයත් මරාගෙන මැරෙන යාත්‍රා අවියාවුධ සහ විස රසායනික ද්‍රව්‍යයේද පුස්සයිනේට් කරල් මේ කෞතුකාගාරයේ අගභාගයේදී දැක ගැනීමේ හැකියාව තියෙනවා. කෞතුකාගාරයේ පිළිබඳ මූලික හැඳින්වීම මේ පමණයි. ඔයාලා ගමන් කරන්න ඕන මාර්ගයේ තියෙන පුතේ කහ පාටි තල්ලුලින් ලකුණු කරලා මේ පාරේ ගිහිල්ලා බලන්න ඔයාලට අද සම්පූර්ණම කියලා දෙන්න විදියක් නැහැ. 2500ක් විතර ඉන්නවා මේ මියුසියම් එක බලන්න ඉන්න අද කට්ටිය. ඒ නිසා මේ හුස්ටවරකට නගින්දින් එහා පැත්තේ තියෙනවා පඩිපෙලක්. ওই පඩිපෙලේ මැන්දේ තියෙනවා ඩේන්ජර් කියලා ගහලා එතන ඔළුව වදින නිසා ඩේන්ජර් කියලා ගහලා තියෙන්නේ. එතනින් පරිස්සමට ගිහිල්ලා යන්න මේ පැත්තේ පඩිපෙලෙන් බහින්න. බහැලා මේ පැත්තට තියෙනවා කහ පාට ගීතල ගහලා පාරක්. මේ ඊතල ගහලා තියෙන පාර දිගේ ගිහිල්ලා බලාගෙන ඉන්න. මේ තියෙන සෑම කෞතුක භාණ්ඩයක් අසලින්ම නාම පූර්වක සමග කෙටි පැහැදිලි කිරීමක් සඳහන් කරලා තියෙනවා. මේ බෝඩ් එකත් බලාගෙන ඔයාලට අවශ්‍ය දේවල් තියෙනවා නම් වීඩියෝ කරගන්න පුළුවන්, ෆොටෝ ගන්න පුළුවන්. පරිස්සමට ගිහිල්ලා එන්න.